අන්න ගත්තම කෙඳිරි ගන්න නම් එපා කියලා. අපි කෙඳිරි ගන්න යන්නේ තමයි. ලංකාවෙන් පිට ලෝකේ ඕනම රටක වෙනත් ග්‍රහ ලෝකයකට යන්න ඕන නම් ඒ යන්න, හඳට යන්න ඕන නම් ඒත් යන්න. ඔබතුමාට විශ්වාසයෙන් ඔබතුමා කියන්නේ. අභියෝග කරනවා. ඔතෙන් ඒක බලාපොරොත්තු වගේ. තුමාගේ කටෙන් මන් නිදොස් කුණි දාස් කියලා කියවගේ. රටක මුගන්ඩා බැරි නම් අඟහරු ලෝකයට කමක් නෑ. පොරකමක් උනේම නැද්ද? හයිවේ වලින් කොමිෂන් එකක් ගියේම නැද්ද කියන බරපතල චෝදනාවක් තියෙනවා. ඔතකොට ඕක හොයන්න ඕනේ නැද්ද? ඔකට පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් ආණ්ඩුවට. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරමු. ව්‍යවහාරික විගණනයක් කරමු ලංකාවට ගත්ත ණය ගැන. ආණ්ඩුවට පැහැදිලිවම ව්‍යවහාරික විගණනයක් කළා. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න මේ රටේ සියලුම ගත්තු නිදහසෙන් පස්සේ අද වෙනකන් ගත්තු අනුකුමාර දිසානායක මහත්තයා බලයට ඇවිල්ලා ගත්තු ණයක විගණනයක් කරලා බලන්න මේ ණය කොහෙද ආයෝජනය වෙලා තියෙන්නේ? ඒ ආයෝජනය කරලා තියෙන්නේ මොකටද? වර්ල්ඩ් රේට් එක කීයද? එදා ඒ ප්‍රොජෙක්ට් එක කරන කාලේ ලෝකෙ සිමෙන්ති ප්‍රයිස් එක කීයද? යකඩ ප්‍රයිස් එක කීයද? ලේබර් චාර්ජස් කීයද? ඩොලර් රේට් එක කීයද? කළා උත්තරේ ගන්න. අරන් වංචාවක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කරන්න. අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට. මැතිවරණ වේදිකාවේ අවසානයේදී කිව්වා මහින්ද රාජපක්ෂ නෙවෙයි මේ රට ණය බාරෙන් වැඩි කරේ. ගෝඨාභය පව්. යහපාලන ආණ්ඩුවෙන් ගත්ත ISB තමයි ගෝඨාභය කරමට වැටුනේ කියන. අපි ණය ගන්න මුදලාලි කෙනෙක් හිතේ මැති කිව්වා ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා කිව්වා. රාජපක්ෂලා හම්බ කරපු කෝටි ගණන් දේපොළ ලෝකෙ වටේ තියෙනවා. මේ ටික ගෙනාම ආයේ ඩොලර් බිලියන ගණනක් තියෙනවා. අපි ආයේ ණය ගන්න ඕනේ නැහැ අපි රට හදනවා කිව්වා. මගේ පාක්ෂිකයෝ ඩොලර් ටික එවනම ලංකාවට විදේශ චන්දිත පිළිබඳව බය වෙන්න එපා. ඩොලර් වහිනවා කිව්වා එතුමාලා බලයට ආවා. වැඩිපුර එවන්න ඕනේ නැහැ. කලින් ඒ පුටි ගෙවන්න ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා. ඒක අතර මට හිතා ගන්න බෑ. සම්මුද මොකද මේකේ කමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙනවා මේ ආණ්ඩුවේ. මේ තුන් දෙනා අතර තියෙන කමියුනිකේෂන් එක නැත්නම් ගනුදෙනු කිරීම පිළිබඳව කතා බහ කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කමියුනිකේෂන් එරර් එකක් කියන්නේ කමියුනිකේෂන් ගැටලුවක් තියෙනවා. අරගලයද නැද්ද කියන මම දන්නේ නැහැ ආණ්ඩුව ඇතුලේ මොකද නැහැනේ. ඉතින් මම දන්නේ නැහැ තුමන්ලා එතුමියන්ලා අතර යම් අභියෝග ප්‍රශ්නයක් තියෙනවා. මේ පැහැදිලිවම සමහර තීන්දුව සමහර ප්‍රකාශ දිහා බැලුවම අපි ඒ සියලු දෙනාම අපිට චෝදනා නැගුවත් සම්මුදිත පක්ෂෙන් ජීවත් වෙච්ච විදිහට නෑ අය කිව්වේ. එයාට පක්ෂෙන්නේ බලාගෙන තියෙන ඉතින් අයගේ තමන්ගේ රැකියාවක් හෝ තමන්ගේ ව්‍යාපාරයක් කළත් නෑ. දෙක පාර්ට්ම මෙවැනි වක්කීමක් බාර දුන්නම යම් කාලයක් දෙන්න ඕනේ සෙටල් වෙන්න. ඒක මම පිළිගත යුතු ඔබත් පිළිගත යුතුයි මාත් පිළිගත යුතුයි. මොකද තාම සති පහයිනේ. ඉතින් අපිට ඍජුවම චෝදනා කරන්න බෑ. එහෙනම් අපාල් ආණ්ඩුව වෙලාවෙත් ලෝක වටේ ගිහිල්ලා මගේ තාත්තගේ දේපොළ හෙව්වා. ආයේ ලෝක වටේ නිලධාරිය යවන්න. ආයේ හොයාගෙන එන්න. දැන් අභියෝග කරන උගන්ඩාව නෙවෙයි තව රටක තියෙනවා කියලා දැන්. ඒක මහත් එක්ක නෑ දන්නවා කියලා තියෙන රට. ඊට ජනාධිපතිවරයෙක් ඔය චෙක් එක දැක්කා කියලා. දැන් සාකිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මේ සාකිකාරයෝ දෙන්නා සාකිකාරයෝ කරන්න. ජනාධිපතිවරයා කිව්වේ ඩොලර් මිලියනයක් දැක්කා. ඒ කියන්නේ මිලියන නැහැ මිලියන 100ක්. ඩොලර් මිලියනයක් නේ? නෑ ලොකු ගාණක් කියන්නේ මිලියන 100ක් වගේ. ඔබ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ප්‍රශ්න කළේ හැබැයි ඔබ කියලා කිව්වේ නෑ ඍජුව. නම කිව්වේ නෑනේ. නෑ කවුරු දැක්කද කියලා හිටපු ජනාධිපතිවරයෙක් මම මගේ ඇස් දෙකෙන් දැක්කා. දැන් දැකපු කෙනෙක් ඉන්නවා. ටීම් එකත් හරියා. හරියට ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රූව් කරන්න බෑ. මොකද මේ ડોකියුමන්ට්ස් ඔක්කොම ඔරිජිනල් නෙමෙයි. ඔරිජිනල් නෙමෙයි නැතිනේ ඔරිජිනල් නෑ. ඒක මම දැකලා තියෙන ෆේක් එකක්. එනයි ඒක හරිය ආමු සිදුවීමක්. සහ අනිකුත් සියලුම අයට විරුද්ධව නම් පැමිණි දාලා තියෙන්නේ එතුමම. පැමිණි දාලා තියෙන කියන්නේ දූෂ්‍ය විරුද්ධ කමිටුවටද? කමිටුවට දාලා තියෙන්නේ 2015. 15. ඔව්. මේ කමිටුවේ ප්‍රධානියා එතුමන්ලාගේ ජනාධිපතිතුමාගේ ලේකම්. ආනන්ද විජේපාල. දැන් ඉන්න පුද්ගලික ලේකම්. දැන් ඉන්න පුද්ගලික ලේකම් මහත්තයාට ගිහලා තමන්ගේ පක්ෂෙම කියලා දැන් මම ඒ බොරුව කිව්වේ කියලා ප්‍රකාශයක් කරා. පක්ෂ ලේකම්වරයා කියනවා නෑ අපේ පක්ෂේ ස්ථාවර එහෙම නෙවෙයි අපි කියන්නේ උගන්ඩාවට ගෙනිච්චා කියලා. ඉතින් මේ තනිකර වෛරීය දේශපාලන. අපි සැලකිලිමත් කිය යුතු කාරණයක් තියෙනවා ඊට එහාට කිව්වේ. එක පැත්තකින් ආණ්ඩුවම කියනවා අරුගම්බේ වල අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳව උන් දැනගෙන හිටියා කියලා. ඒ දැනගෙන ඉද්දී උන් හිටපු යුද්ධය අවසන් කරු විදායක ජනාධිපතිවරයා සහ අනිත් විදායක ජනාධිපතිතුරුන්ගේ ආරක්ෂාව අයින් කරනවා. කොළඹ තියෙන සමහර මාර්ග විවෘත කරනවා. ජනාධිපති මන්දිරයේ හෝ අග්‍රාමාත්‍ය මන්දිරයේ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ නිවස නෙවෙයි. ඒක මේ රටේ විදායක ජනාධිපතිවරයාගේ නිවස. ග්‍රාමීය කඩාවැටීමට කවුද වග කියන්නේ? පානක රාජපක්ෂලගේ දේශපාලනය කඩාවට්ටන 2009 ඉඳන් ලෝකෙම කණ්ඩායමක් උත්සාහ කරනවා. එක පැත්තකින් LTT ඩයස්පෝරා එක තවමත් අවදියෙන් ඉන්නේ රාජපක්ෂලගේ දේශපාලනය කඩාවට්ටන්න. ඒ LTT ඩයස්පෝරා ඒක අරගලෙන් ඉදිරිපත් උනේ අරගල එක කොටසක්. මුළු අරගලෙම නෙවෙයි. සම්මුතිත එහෙම කිව්වොත් මම වැරදි. මොකද අරගලේ අවංකව ආපු සෙට් එකකුත් ඉන්නවනේ. අවංකව අරගලේට ආපු කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම ඒක දේශපාලනීකරණය කරපු කණ්ඩායමකුත් ඉන්නවා. ඩයස්පෝරාවේ කණ්ඩායමකුත් ඉන්නවා. අද ඩයස්පෝරාවේ සමහරව දේශපාලනික මුහුණුවරයෙකුත් වෙනවා. දේශපාලන මුහුණුවරයෙකුත් වෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවටත් විශාල සහායක් ඩයස්පෝරාව දුන්නා. ඒක හේතුවක් රාජපක්ෂලව පරද්දන්න. මොකද අද සම්මුතිත අපි පරිදිලා 2.5 හිටියත් MPP වේදිකාවේ අපි ගැන කතා කරන්නේ. උගන්ඩාවෙන් සල්ලි ගේන්න යනවා කෝ එක්කෙනෙක් කියනවා අවබෝධයෙන් බොරුව කිව්වා කියලා අනිත් එක්කෙනා කියනවානේ අපි එහෙම කතාවක් කිව්වෙම නෑ. දැන් මම දැක්කා අද කියලා තියෙනවා NPP එකේ මතේ උගන්ඩාවේ සල්ලි ගෙනිච්ච එක නෙවෙයි කියලා. ඉවර ඉන්ටෙලිජන්ස් රිපෝට් එකක් අරගෙන බුද්ධ්‍යංශ වාර්තාවක් අරගෙන බුද්ධ්‍යංශ වාර්තාවට අනුව ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව අඩු කිරීමයි මැතිවරණ පොරොන්දුවකට දේශපාලන වේදිකාවේ කියපු කාරණයක්
චෙක් ලිස්ට් එක ටික් කරගන්න ආරක්ෂාව අඩු කරනවා කියන එක දෙකක්. බුද්ධ්‍යංශයේ තොරතුරක් මත ආරක්ෂාව අඩු වැඩි කිරීම පිළිබඳව තීන්දුවක් ගැනීම අපිට ප්‍රශ්නයක් නැහැ. ඔව් නෑ ඕන් කිය මාව CID ට ගෙන්නුවේ 2013 17 නිර්නාමික පැමිණිල්ලකට. හැබැයි ඒ වෙලාවේ සමාජයේ ගොඩ නැගුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂාව පාස්පෝර්ට් පොලිම පොල් පොලිම. හැබැයි සියලු මාධ්‍ය රාය වාර්තා කරේ දවස් දෙකක් යනකම් නාම රාජපක්ෂ CID කිව්වේ. ජොන්සන් ෆර්නැන්ඩෝ අත්අඩංගුවට ගත්තක මෝටර් දත හා ප්‍රවාහන පනත. වෙන පනතක් නෙවෙයි. සාමාන්‍ය පුද්ගලෙක් නම් වැරද්ද පිළිගත්තා නම් 50000 ලක්ෂ දෙක අතර දඩේ ගෙවුවා ගියා. හැබැයි මගේ ප්‍රාර්ථනය මේ ආණ්ඩුව අවුරුදු 5ක් යන්න ඕන කියන එක. මොකද එහෙම නොවුනොත් මේ රටට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හින්දා අධික ජනාධිපතිතුමාට මම කියන්නේ අපි සීනම වන්නේ නැහැ. අපි ඔබතුමා වැටෙනකම් බලන් ඉන්නේ නැහැ. අපි ඊළඟ මැතිවරණ වෙනකම් බලන් ඉන්නේ.